කොහොමද ළමයි ඔයාලා හොඳින් ඉන්නවා කියලා හිතනවා. එන්න අද අපි හාල්මැස්සු තෙල් දාමු. හැමෝම දන්න විදිහට ඉතින් තෙල් ටිකක් තාච්චියට දාගෙන හොඳට හොදලා සුද්ධ කරගනිපු වියලි හාල්මැස්සු ටික මෙන්න මේ විදිහට තෙල්ට දාගන්නවා. ඊට පස්සේ මම මේකට කපා ගනිපු රටලුණු ටිකක් නෙමෙයි ළමයි ටිකක් ගොඩක් දාගන්න ඕන. ඊට පස්සේ තක්කාලි කරපිංචා ඒ වගේම තමයි අමු මිරිසුත් මේකට මම දාගන්නවා. ඊට පස්සේ කෑලි මිරිස් ටිකක් දාගන්න. ඔයාලා සැර අඩුවෙන් කන්න කැමති නම් අඩුවෙන් දාගන්න. මම ටිකක් සැරට හදනවා. ඉතින් ඒකට වගේම ලුණු චුට්ටකුත් දාගන්න. ඔයාලගේ කරවල ලුණු ප්‍රමාණය බලලා. ඊට පස්සේ මම මේක හොඳට කවලම් කරගන්නවා. හරි ඔන්න බලන්න මගේ හාල්මැස්සු ටික හොඳට ගන්වන් පාට වෙන්න බෙදගෙන තියෙන්නේ. ඊට පස්සේ මම මේක චුට්ටක් අයින් කරගෙන ඒකටම දාගන්නවා පැත්තකට මගේ අර කවලම් කරගනිපු ලුණු ටික. ඊට පස්සේ තියෙන්නේ ඔන්න හොඳට කවලම් කරගන්න. ඔන්න ඉතින් අපේ හාල්මැස්සු බැදම රෙඩි. ඔයාලට ඉතින් කන්න පුළුවන්. අලුත් රෙසිපි එකකින් හම්බෙමු.